සඳුදා මෙහේ නිවාඩු දවසක්. එදා ඉතින් මායි මගේ මහත්තයයි පොඩ්ඩක් එළියට ගියා. අපි දෙන්න ගියේ බස් එකේ. කාලෙකින් අපි දෙන්න බස් එකේ ගියේ. බස් එකෙත් ගිහිල්ලා ට්‍රේන් එකෙත් දුම්රිය පෙරවල් 2-3ක් විතර ගිහිල්ලා අපි දෙන්න ගියා පුතගොතමගවා නගරෙට. ඒකේ තියෙන තකශිමයා සුපිරි වෙළඳ සැලටයි අපි දෙන්න ගියේ. ඒ ගියෙත් ඉතින් මගේම වැඩකට. මගේ මූණේ ගාන මොයිස්චරයිසර් ක්‍රීම් එකයි සීරම් එකයි ඉවර වෙලා තිබුණා. ඒ දෙකත් අරගෙන පොඩ්ඩක් ඇවිදලා දවල්ට එළියෙන් කාලා එන්නයි අපි දෙන්න ගියේ. දම්පාට දවසක් තමයි එදා මට. මං ඒත් ගොඩක් වෙලාවට කල්පනා කරනවා මගේ මහත්තයාට නිවාඩු තියෙන දවසට. විශේෂයෙන්ම සතියන්තයට ඇස්පිය ගහන වේගෙන් දවස ඉක්මනට ගෙවිලා යනවා. මට ඕනේ දවස ස්ලෝ මෝෂන් විදියට යන්න. ඒත් දවස හයි ස්පීඩ්. මොනා කරන්නද? සතුටෙන් ඉන්නකොට දවස ගෙවෙනවා තේරෙන්නේ නෑනේ. දරුවොත් දැන් ඉස්සර වගේ අපි එක්ක යන තැන එල්ලිලා එන්න හදන්නේ නෑ. එයාලට ඕනේ ගෙදර ඉඳන් සෙල්ලම් කරන්න. ඉතින් අපි දෙන්නට ඒ හින්දා අපි දෙන්න වෙනුවෙන් ලැබෙන කාලය වැඩි. ඒ පැත්තෙන් ඒ ගැන හිතලා මම සතුටු වුණා. මොකද දරුවන්ට එළියට යන්න ඕනාම එයාලා යන් අරහෙන් කමු මෙහෙන් කමු කියලා එයාලම කැමති අවන්හල් අපිට කියනවා. එතකොට එක්කගෙන යනවා. මේ හැම පුංචි මොහොතක්ම මට ගොඩාක් වටිනවා. අපි දෙන්නගේ සඳහා සමය ගත කරන කාලෙටත් අපි දෙන්නට මේ පුංචි මොහොතවල් මතක් කර කර සතුටු වෙන්න පුළුවන් හින්දා. ගොඩක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි.